හායි කොල්ලොගොල්ලෝ ටික ඔයාව අද ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් ලම්ස්ට මගේ YouTube channel එකට. ඔයා අද බලන්න යන්නේ නාටෝද next generation බොරුටෝ කියන මං ගෙන තවත් සුපරි එපිසෝඩ් කලෙක්ෂන් එක. ඔයාලා බලන්න ඇති නාටෝ shippuden එකත් තාම ඉවර කරන්න නැතුව මොකද මම මේ බොරුටෝ සීරීස් එක ගේන්න ගත්තේ කියලා. ඒකට එක හේතුවක් තමයි නාටෝ shippuden ගේන්න කලින් තමයි මම මේ බොරුටෝ සීරීස් එක පටන් ගත්තේ. ඔයාලගේ වැඩිල්ලීම් මත තමයි මම නාටෝ shippuden එක ගේන්න ගත්තේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මම මේ පාර O level ලිවීම හින්දා මේ ටිකේම ස්ක්‍රිප්ට් එක ලිව්වේ අපේ මල්ලි. ඒ කියන්නේ නාටෝ shippuden ඔක්කොම ටික ලිව්වේ එයා හින්දා මට එතනින් එහාට ඒ ස්ක්‍රිප්ට් එක කන්ටිනියු කරගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා තමයි මම හිතුවේ මගේ වෙලාවත් නාස්ති නොකර ඔයාලට බොරුටෝ සීරීස් එකත් මේත් එක්කම ගේන්න කියලා. ඒ හින්දා අනේ පුතේ මං ඔයාලට වඳින්න ආයේ බොරුටෝ එපා නාටෝ දාන්න කියලා කමෙන්ට් බොක්ස් එකේ වැලලෙන්න නම් හදන්න එපා. මට එකට මේ ස්ක්‍රිප්ට් එක කන්ටිනියු කරන්න බැරි හින්දා තමයි මම බොරුටෝ ගේන්නේ. එහෙනම් ඒ ටික කියන්න විතරයි මම වෙලාව ගත්තේ. එහෙනම් වැඩි කතා බහක් ඕනේ නැහැ. ඔයාලට කියන්න තියෙන්නේ ඔයා මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්නයි. ඉක්මනට මේ වීඩියෝ එකට like එකක් දාන්නයි කියලා විතරයි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද අපි start කරමු මේ වීඩියෝ එක. කතාවට යන්න කලින් මම ගෙනල්ලා තියෙන බොරුටෝ කලින් එපිසෝඩ් කලෙක්ෂන් දෙක බලලා එන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මොකද කිව්වොත් ඒවා බලන්න නැතුව මේක බැලුවා කියන්නේ ඔයාලට මේ සීන් එක තේරුම් ගන්න ටිකක් අමාරු කරනවා. එහෙනම් අපි යමු අද කතාවට. අපිට මේ කතාවේ පළවෙනි සීන් එකෙම පෙන්නන්නේ ෂිනෝගෙන් සමාව ඉල්ලන්න ඇවිල්ලා ඉන්න බොරුටෝ ලව. ඊයේ බොරුටෝගෙන් ෂිනෝට ගොඩක් කරදර වුණ හින්දා තමයි ශිකඩායේ බොරුටෝවත් මෙහෙම එකන් ඇවිල්ලා ඉන්නේ ෂිනෝ සෙන්සේගෙන් සමාව ඉල්ලන්න කියලා. ඒත් එකම මේ වෙලාවදී බොරුටෝ කියනවා මට සමාවෙන්න සෙන්සේ ආයෙ මං ඔයාට කරදර කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒක ඇහුණ ෂිනෝ කමන්නේ මම උඹලා වද මැරුවට පස්සේ කොහොමත් උඹලට මට වද දෙන්න වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක අහලා සෙට් එකම කන්ෆියුස් වෙද්දි ෂිනෝ මෙයාට පහර දෙන්න ගන්නවා. ඒත් එකම බොරුටෝ දකිනවා ෂිනෝගේ ඇඟෙන් අර නිල් පාට කිරණේ නිකුත් වෙනවා කියලා. ඊට පස්සේ ෂිනෝ බොරුටෝලට පහර දෙන්න පටන් ගද්දි බොරුටෝලා මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ පැනලා යන බොරුටෝලව අපිට පෙන්නනවා. මේ වෙලාවේදී දලඹු ටික බොරුටෝගේ ඇඟේ වදින හින්දා බොරුටෝ බය වෙලා එතන වතුරට වැටෙනවා. ඊට පස්සේ අපිට පේනවා බොරුටෝගේ ඇඟෙන් ඒ දලඹු ටික අයින් වෙනවා කියලා. ඒත් එකම මේ වෙලාවේදී බොරුටෝ කියන්නේ අයියෝ මම හිතුවේ ඒ කෘමීන් ෂිනෝ සෙන්සේ කියලා. ඒත් කොහොමද ෂිනෝ සෙන්සේට අපිව හොයාගන්නේ ෂිනෝ සෙන්සේට රේඩාර් නැහැනේ කියලා. ඒත් එකම මේ වෙලාවේදී බොරුටෝ එහෙම කියනවත් එකම මෙතෙන්ට ෂිනෝ සෙන්සේ එනවා. ඊට පස්සේ මෙයාලා මෙතෙන්ට දුවන්න පටන් ගද්දි ෂිනෝත් එයාගේ කෘමීන් ටික බොරුටෝලාගේ පිටිපස්සෙන් එනවා. හැබැයි මේ කෘමීන් ශිකඩායි වතුර වලකින් පැන්නට පස්සේ ඒ වතුර පාන ළඟින් නවතිනවා. ඒත් එකම ඒක ශිකඩායි දකිනවා. ඊට පස්සේ ශිකඩායි හිතනවා මේ කෘමීන් ජලයේ තියෙන තැන් වලට එන්නේ නැහැ. ඒක තමයි ඒ කෘමීන්ගේ තියෙන දුර්වලතාවය කියලා. ඒත් එකම මේ විදිහට බොරුටෝලට පහවදා උදේ වෙනකම්ම ෂිනෝ සෙන්සේගෙන් හැංගිලා එක තැන් වලට දුවන්න සිද්ධ වෙනවා. ඒත් එකම අන්තිමට මෙයාලට මේ වැඩේ එපා වෙලා ඊට පස්සේ මෙයාලා එක ගහක් උඩ නැගලා ප්ලෑන් කරනවා කොහොමද ෂිනෝ සෙන්සේව නවත්තන්නේ කියලා. ඒත් එකම මේ වෙලාවේදී මිත්සුකි නම් කියන්නේ අපි ෂිනෝ සෙන්සේව මරමු කියලා. ඊට පස්සේ බොරුටෝලා ඒක අහලා කටවහපිය වංචරයා කියලා මිත්සුකීටත් බැනලා එයාලා ඊට පස්සේ ප්ලෑන් එකක් ගහන්න පටන් ගන්නවා. මේ ප්ලෑන් එක ගහලා අන්තිමේදී බොරුටෝ කියනවා මිත්සුකී ඔයාලා කාවත් මට නැති කරගන්න බෑ. ඒ වගේම තමයි ෂිනෝ සෙන්සේවත් මට නැති කරගන්න බෑ. කොහොම හරි මං ඔයාලව ආරක්ෂා කරගෙන කොහොම හරි අපි මේ ප්‍රශ්نين බේරෙනවා කියලා. ඒත් එකම අපේ සෙට් එක එතනින් පිටත් වෙනවා එයාලගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න. ඒත් එකම මේ ප්ලෑන් එකට අනුව බොරුටෝ ඊට පස්සේ යනවා ෂිනෝ සෙන්සේ හොයාගෙන. ඊට පස්සේ ෂිනෝ සෙන්සේ හම්බුනාට පස්සේ බොරුටෝ කුණායි වලින් ෂිනෝට ගැහුවත් ෂිනෝ ඒක නවත්තනවා. ඊට පස්සේ ෂිනෝ බොරුටෝට ගැහුවත් ඒක බොරුටෝගේ ෂැඩෝ ක්ලෝන් එක. ඒත් එකම බොරුටෝ එක දිගට ෂැඩෝ ක්ලෝන් වලින් ෂිනෝට පහර දුන්නාන් ඒ ඔක්කොම ෂැඩෝ ක්ලෝන් ටික එක පාරකින් ෂිනෝ විනාශ කරලා දානවා. ඊට පස්සේ ඇත්ත බොරුටෝ උඩින් ඇවිත් ෂිනෝට පේපර් බෝම්බ් එකකින් පහර දෙනවා. හැබැයි ෂිනෝ හිතන්නේ ඒක පේපර් බෝම්බයක් කියලා නෙමේ බොරුටෝ කලින් එවුවා වගේ නිකන් කුණා එකක් කියලා. ඒත් එකම ෂිනෝ හිතපු නැති විදියට එතන ඒ කුණායක පුපුරලා යනවා. ඒත් එකම මේ වෙලාවේදී ෂිනෝට පුළුවන් වෙනවා එයාගේ කෘමීන් මාර්ගෙන් එතනින් බේරෙන්න.
ඒත් ඒකම අපිට පේන්නනවා සීනෝ එතනින් බේරලා බිමට පෑන්නත් සිගඩා එයාගේ ෂැඩෝ පොසිෂන් ජුස්යෙන් සීනෝව අල්ලගෙන කියලා. හැබැයි ඒකින් වැඩක් වෙන්නේ නැහැ. සීනෝ ඒකෙන් ලේසියම බේරලා මේ දෙන්නව ගහකට තියලා එයාගේ ක්‍රමීන් මාර්ගයෙන් බැඳලා දානවා. ඒත් ඒකම අපිට පේන්නනවා මෙතන සිගඩාට කිසිම දෙයක් වැරදිලා නැහැ. එයාලා මේ කරලා තියෙන්නේ එයාගේ ප්ලෑන් එකේම කොටසක් කියලා. බාල්දි සිගඩාට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි සීනෝව වතුර පාරක් උඩට ගේන්න. දැන් ඒක වෙලා බාල්දි සීනෝ ඉන්නේ එක වතුර පාරක් උඩ. මේ වෙලාවේදී මිත්සුකි වතුර යටින් ඇවිල්ලා සීනෝව වතුර යටට මැදන් යනවා. මේ හින්දා මෙච්චර වෙලා සීනෝට පලියක් වගේ හැදුණු ක්‍රමීන් ටික වතුර හින්දා සීනෝගෙන් අයින් වෙලා යනවා. ඒත් ඒකම සීනෝව වතුර යටට ඇදන් ආපු මිත්සුකි එයාගේ ඔරිජිනල් පවර් එක වෙන ලයින් ස්ටයිල් පවර් එක සීනෝට විරුද්ධව පාවිච්චි කරනවා. මේක හින්දා සීනෝට විදුලි සැර වැදිලා සීනෝගේ ඇඟේ ඉන්න නිල් පාට කිරණය එතනින් අයින් වෙලා යනවා. හැබැයි මේ වෙලාවේදී මිත්සුකිට ටිකක් හුස්ම ගන්න අමාරු වෙනවා. දැන් හැබැයි මිත්සුකිට තේරලා තියෙන්නේ එයාගේ ජීවිතේ අන්තරේ කියලා. මේක දැනගත්ත මිත්සුකි එයාගේ අවසාන ශක්තිය පාවිච්චි කරලා කොහොම හරි සීනෝව වතුරෙන් උඩට විසික් කරනවා. හැබැයි මිත්සුකිට දැන් එළියට එන්න තරම් ශක්තියක් නැහැ. ඒත් ඒකම ඒක දැකලා බොරුටෝ වතුරට පැනලා මිත්සුකිව බේර ගන්න හැදුවත් මිත්සුකිවත් තරම් පීනන්න බොරුටෝට ශක්තියක් නැහැ. ඒ හින්දා ඊට පස්සේ මේ දෙන්නම වතුර ගිරෙන්න පටන් ගන්නවා. ඒත් ඒකම අපිට පේන්නනවා මිත්සුකි විසික් කරාට පස්සේ සීනෝට සීය ඇවිල්ලා කියලා. ඊට පස්සේ සීනෝට සීය ඇවිල්ලා සීනෝ මුලින්ම අහන්නේ බෝට්ටෝලා කොහෙද කියලා. ඒත් ඒකම සීනෝ දැනගන්නවා බෝට්ටෝලව දැන් වතුරේ ගිලෙන්නයි යන්නේ කියලා. ඊට පස්සේ සීනෝ එකපාරටම වතුරට පැනලා බෝට්ටෝලව වතුරෙන් බේර ගන්නවා. ඒත් ඒකම කට්ටියම මෙතන මහන්සියෙන් විම වැටෙද්දි මේ සීන් එක මෙතන ෂිෆ්ට් කරලා හවස් වෙලා හොකාගේ කාර්යාලයට ඇවිල්ලා ඉන්න සීනෝ පෙන්නනවා. මේ වෙලාවේදී සීනෝ එයාගේ ශිෂ්‍යයන්ව මැරුවා කියලා හිතලා එයාගේ අස්වීමේ පත්‍රිකාව නාරුටෝට දෙන්නයි යන්නේ. ඒත් එක්කම මේ වෙලාවේදී නාරුටෝ ඒ පත්‍රිකාව බාරගන්නේ නැතුව කියනවා අයියෝ සීනෝ ඔයා හදන්නේ තවත් රැයක් නිදි මරන්නද කියලා. නාරුටෝ මෙහෙම කියන්නේ සීනෝ කලින් දවසේ රැත් නිදාගත්තේ නැති හින්දා. ඒත් එක්කම මේ වෙලාවේදී ඒක අහලා සීනෝට සතුටු හිතෙනවා. ඒත් එක්කම මේ වෙලාවේදී නාරුටෝලා කතා වෙන්නේ අර කට්ටියකට ඇතුල් වෙලා කට්ටියට පහර දෙන ඒ නිල් පාට එළිය ගැන. ඒත් ඒකම මේ වෙලාවේදී නාටෝ හිතනවා වැඩි කල් නොයාම මේකට මොකක් හරි පිළියමක් යොදන්න ඕන කියලා. ඒත් ඒකම මේ සීන් එක මෙතෙන් ෂිෆ්ට් වෙලා අපිට පෙන්වන්නේ රෑ වෙලා ෂැඩෝ ක්ලෝන් 3ක් එක්ක අර නිල් පාට එළිය ගැන කතා කරන බෝටුව. දැන් බෝටුට ඕනේ කොහොම හරි එයා තනියම මේ නිල් පාට එළිය පරද්දන එක. හැබැයි මේ ෂැඩෝ ක්ලෝන් එක කොච්චර කතා කරත් බෝටුට ඒක ගැන උත්තරයක් හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ බෝටෝ ගෙදරින් එළියට යනවා. එයාගේ යාළුවන්ව හම්බෙන්න. ඊට පස්සේ බෝටෝ ගෙදරින් එළියට මෙහෙම යද්දී යන අතරමඟදී බෝටෝට සිකඩායිව හම්බෙනවා. මේ වෙලාවේදී බෝටෝ එයාට විතරක් පේන මේ නිල් පාට එළිය ගැන සිකඩායි එක්ක කතා කරනවා. මේ වෙලාවේදී සිකඩායි කියනවා ඔයාට විතරක් එළිය පේන්නේ ඔයාට බියොග් ගන් තියෙන්න පුළුවන් කියලා. මොකද ඔයාගේ අම්මා බියොග් ගන් ප්‍රින්සස් නේ කියලා. ඊට පස්සේ ඒ සීන් එක තියෙන ෂිෆ්ට් වෙලා එදා රෑ නිදා ගන්න යන්න බෝටෝ අපිට පෙන්නනවා. මේ වෙලාවේදී බෝටෝ කල්පනා කරන්නේ එයාට බියොග් ගන් තිබ්බා කොහොමද ඒක අම්මට එයා ඒක කියන්නේ කියලා. මොකද කිව්වොත් එයාට තාම ෂුවර් නෑ එයාට හරියටම තියෙන්නේ බියොග් ගන්ද කියලා. ඒත් ඒකම බෝටෝට මෙහෙම නිඳ යනවා. ඒත් ඒකම නිදාගත්ත බෝටෝට හීනෙන් එක මිනිස්සෙක්ව පෙන්නනවා. මූ බෝටෝට කියන්නේ ඌ ඔටෝ ඔර්සුක කියලා. ඊට පස්සේ මූ බෝටෝගේ ඇහැ පෙන්නලා එක එක දේවල් බෝටෝට කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ සීන් එකත් කට් වෙලා පහුදා උදේ ඇහැරෙන බෝටෝ අපිට පෙන්නනවා. මේ වෙලාවේදී නම් වෙන්ද වගේ ඉන්නේ මේ බෝටෝට අපිට වටපිටාව වෙනස් විදියක් තමයි පේන්නේ. ඊට පස්සේ මේක තේරුම් ගත්ත බෝටෝ ඊට පස්සේ කණ්ණාඩියක් ඉස්සරහට යනවා. ඒත් ඒකම බෝටෝට එයාගේ වෙනස් වෙලා තියෙන ඇහැ දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ එයාගේ ජොයුක් ගන්න හැදෙක බෝටෝ ගෙදර දෙවනත් වෙන්න ඊට පස්සේ කෑ ගහනවා. මේ සද්දෙට හිමරිත් ඇහැලා බෝටෝද මොකද උනේ කියලා බලන්න බෝටෝ කාමරේට එති හිමරි දකිනවා බෝටෝ විකාර ඇඳුමක් ඇඳගෙන මොනවාද පිස්සුවෙන් වගේ දොඩවනවා කියලා. බෝටෝ මේ වෙලාවේදී මේ කියන දේවල් අහලා නම් හිමවරිත් කන්ෆියුස්. ඒත් ඒකම ඒ සීන් එක තියෙන ෂිෆ්ට් කරලා අපිට හොකාගේ කාර්යාලය පෙන්නනවා. මේ වෙලාවේදී නාටෝ චිකමාරුයි කතා වෙන්නේ සැලනසරේට අර කට්ටියට පහර දෙන නිල් පාට එළිය ගැන. මේ වෙලාවේදී චිකමාරු කියනවා ඒ නිල් පාට එළිය කට්ටියට පහර දුන්න හැම වෙලාවකම බෝටෝ
එතන හිටියා කියලා. ඒත් එකම නාටොටත් ඒක තේරලා නාටෝ හිතනවා බෝටෝ කියන්නේ හොකාගේගේ පුතා හින්දා බෝටෝට මේ විදිහ තර්ජනයක් එන්න පුළුවන් කියලා. ඒත් එකම මේ වෙලාවේදී සිකමරු කියන්නේ බෝටෝ කොහොමත් හැමතැනම යන්නේ කෙනා හින්දා ඒක එහෙම වෙන්න සම්භාවිතාවයක් තියෙනවා කියලා. ඒත් එකම නාටොට ඒක ඇහිලා නම් පොඩි සැනසීමක් හිතට එනවා. ඒත් එකම මේ වෙලාවේදී බෝටෝ ගැන බලන්න ඕනේ හින්දා නාටෝ පිටත් එන්න හදනවා. ඒත් එක දිගටම වැඩ කරා හින්දා නාටොට නැගිටින්නත් අමාරුයි. ඒ හින්දා නාටොට එක්කම සිකමරුත් යනවා නාටෝ පාරිස්සමෙන් ගෙදර ගිහින් අල්ලවන්න. ඒත් එකම ගෙදර ඇවිල්ලා ඉන්න අපේ නාටෝ පෙන්නනවා. මේ වෙලාවේදී නාටෝ ගෙදර ආවට පස්සේ බෝටෝ කාමරෙන් කෑ ගහන සද්දයක් ඇහෙනවා. ඒත් එකම බාවෙට නාටෝ ඊට පස්සේ බෝටෝද මොකද කියලා බලන්න බෝටෝගේ කාමරයට යනවා. ඒත් එකම නාටෝ දකිනවා බෝටෝ අමුතු ඇඳුමක් ඇඳගෙන පිස්සෙන් වගේ කියනවා කියලා. ඊට පස්සේ නාටෝ දැකුම් බෝටෝ නාටෝ ළඟට ගිහිල්ලා කියනවා මම අලුත් බලයක් ලබා ගත්තා කියලා. ඒ කියන්නේ නාටෝ බය වෙලා අහනවා තහනම් ඉස්කෝලේ එකකින් නෙමේ නේද ඒක ලබා ගත්තේ කියලා. ඒක අහපු බෝටෝ තහනම් ඉස්කෝල එකක් කියන්නේ මොකද්ද කියලා අහද්දි සිකමාරු නම් කියන්නේ තහනම් ජූස් වලින් තියෙන ලියවිල්ලක් කියලා. ඊට පස්සේ මේ වෙලාවේදී ඒක ඇහුණ බෝටෝ කියන්නේ ඒ වගේ දේවල් කරන්න මම හොඳ නැති මිනිස්සෙක් නෙමේ මම එහෙම දෙයක් ගැන දන්නෙත් නෑ කියලා. ඊට පස්සේ සිකමරු කියන්නේ ඔයා නම් එහෙම කරේ නැති වුණාට මෙතන ඉන්න එක්කෙනෙක් නම් එහෙම කරා කියලා. එහෙම කියලා සිකමරුයි හිනට එතන hina වෙද්දි නාට මේ වෙලාවේදී කියනවා ඒ වගේම වැඩක් නෑ. ඔයා ලබාගත් බලය මොකද්ද කියන්න බොරුට කියලා. ඒත් එකම ඒකට බෝටෝ කියන්නේ මම බියුග් ගන්න ලබා ගත්තා කියලා. හැබැයි මේක නම් නාටෝ ෂුවර් නෑ. මොකද කිව්වොත් බියුග් ගන්න ලබා ගන්න බෝටෝ හරියට ප්‍රැක්ටිස් කරේ නෑ. ඒත් එකම ඒක ගැන නාටෝ බෝටෝට කිව්වට පස්සේ බෝටෝ කෑ ගහනවා ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද? ඔයා හිතන්නේ මම බොරුකාරයෙක්ද කියලා. ඒත් එකම හිනට මේ වෙලාවේදී කියනවා කමක් නෑ අපි වගේ 100ගෙන් ආමු ඔයාට ඇත්තටම බයෝ ගන් තියනවාද කියලා. ඒත් එකම ඒ සීන් එක තියෙන ෂිප් කරලා අපිට හියුසි හියුගව හම්බෙන්න ඇවිල්ලා ඉන්න නාරුටෝව පෙන්නනවා. මේ වෙලාවේදී නාරුටෝ මේ සීන් එක ගැන එයාගේ මාමණ්ඩියට කියද්දී හියුසි කියනවා බියුගන් ලබා ගන්න පරිපූර්ණ හියුගලේ ඕන. හැබැයි අර්ධ වශයෙන් හියුගලේ තිබ්බත් සම්භාවිතාවයක් තියෙනවා ඒ බලය ලබා ගන්න. හැබැයි ඔයාට එහෙම සම්භාවිතාවෙන් අඩු වුණත් ඒ බලෙ හිම් වෙලා තියෙනවා නම් ඔයාට ගොඩක් පුහුණුවීම් කරලා තමයි ඒ බලය ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම කියපු හියුසි එළියට ගිහිල්ලා බෝටෝට එළියට අඬ ගහනවා. හියුස් දැන් හදන්නේ බෝටෝට බියුගන් තියනවාද කියලා පරීක්ෂා කරලා බලන්න. මේ වැඩෙන් බෝටෝට පාස් වෙන්න පුළුවන් වුණොත් තමයි බෝටෝට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ එයාට බියුග් ගන්න තියෙනවා කියලා. ඒත් එකම මේ වෙලාවේදී හිනටගේ නංගි වෙන හනබියනවා බෝටෝට එක ෆයිට් කරන්න. හැබැයි මේ ෆයිට් එකෙන් හනබිට ලේසියෙන්ම දිනන්න පුළුවන් වෙනවා. මේ ෆයිට් එක ඉවර වෙලා හනබි බෝටෝට කියනවා අයියෝ මල්ලි මං ඔයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. මං හිතුව තරම් දෙයක් ඔයා කරේ නෑනේ කියලා. ඒත් එකම මේක ඇහිලා බෝටෝට මතක් වෙනවා එයාට මෙහෙට එන්න කලින් තාත්තා කියපු දේ. එහෙම කියපු දේ මතක් කරගෙන බෝටෝ හිතේ ශක්තිය අරන් හනබිට කියනවා එයාත් එක්ක ආයෙ ෆයිට් එකකට එන්න කියලා. ඒත් එකම හනබිත් ඒක කැමති වෙද්දි මේ ෆයිට් එක ආයෙ පටන් ගන්නවා. ඒත් එකම බෝටෝ කලින් ෆයිට් එකට වඩා හොඳට මේ වෙලාවදී ෆයිට් කරන හින්දා හනබිටත් පොඩි සාත්තක් හිතේ ඇති වෙනවා. ඒත් මේ ෆයිට් එකේ අන්තිමේට බෝටෝටම තමයි පරාද වෙන්න සිද්ධ වෙන්නේ. ඒත් එකම මේ වෙලාවේදී බෝටෝට බයු ගන්න නැහැ කියලා තොප්පු වෙනවා. ඊට පස්සේ බෝටෝ හිත හදාගෙන කමක් නැහැ කියලා පෝස්ට් එකක් දාන්න යද්දී මම මේ එපිසෝඩ් කලෙක්ෂන් එක මෙතනින් ඉවර කරන්නම්. ඉතින් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා පාරකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් ඉක්මනට ගෙනීමේ බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් go and see the actual places and live be happy.